මෙහෙම එනවනේ මේ කට්ටයක් තියනා නේද මේ කට්ට දෙකක් තියනවාද මේ දෙක මැද්දෙන් මෙන්න මෙහෙම ඇතුළට යන්න ඕන ඇතුළට ගියාම කැමරාවක් තියෙනවා ඒකේ ගානට ඔයා මේ නියපොත්ත කපලා ඉවර නැතින වද්දන මෙහෙම වද්දලා හරියන්නේ නැහැ හොඳයි මෙන්න මෙතන තමයි මේ නිල ටික තියෙන්නේ මෙන්න ඔයා කෙලින් මෙහෙම ස්ට්‍රේට් වෙන්න ඕනේ ඇඟිලි ශක්තිමත් වෙන්න ඕනේ බලමු එහෙනම් ඒක හොඳයි ඒක ෂොක් ඒක ගන්නකො පෙන්වන්න ඕනේ ඇත්තටම මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන හොඳ නරක දෙකම පෙන්වනවා දුර්වලතාවයත් පෙන්වනවා හොඳ එනර්ජි එකක් පෙන්වනවා වීක් පොයින්ට් පෙන්වනවා ඒ සාමාන්‍යයෙන් දැන් ඕනම ශරීරයක නෝනා දැන් අවුරුදු 40 වගේ වෙනකොට වයසට යනවා නෝන කෙනෙක් 40 කියන්නේ හති වැටෙන කාලේනේ 50 කියන්නේ පණ නෑනේ 10 කියන්නේ 10 20 20 30 කියන්නේ තියෙන ඔක්කොම අයියාත්‍ය ඔක්කොම 40 කියන්නේ හති වැටෙනවා 50 කියන්නේ පණනා 60 කියන්නේ 80 වෙනවා 70 කියන්නේ 70 ආව 70 දැනෙනවා 80 කියන්නේ සුව නැහැ 90 කියන්නේ නෝන නැහැ 100 කියන්නේ ඊයම තමයි තියෙන්නේ ජරාවටවත් වෙනවා. ඉතින් එතකොට දැන් අපේ ශරීරය ඇතුළෙන් මොනවන අපිව විනාශ කිරීමේ ශක්තියක් හැදෙනවා. අන්න ඒක මේ ඕරගෙන් හොඳට බලා ගන්න පුළුවන්. ඔයාගේ කොයිද විනාශ කරන ශක්තිය වැඩියෙන් වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ ડોક્ટર කොන්ස්ටයින්ටින් කරට්කෝ කියන මේ රෂියන් ජාතික ප්‍රොෆෙසර් තමයි මේක කරන්නේ. මෙයාගේ ළඟ තියෙනවා මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා චීන පුස්කොළ පොතක් තියෙනවා අපේ පුස්කොළ පොත් දෙකක් තියෙනවා. ඒ සිංහල පුස්කොළ පොත් ඒවෙන් තමයි මෙයා මේ කොහොම විස්තර අරන් තියෙන්නේ. වෙනම යා CR පොත් මම හිතන්නේ කාලේ 5ක් විතර ලිව්වා. අන්තිමට යාට software එකක් හදාගන්න බැරි වුණා. ඊට පස්සේ ඇමරිකාවෙන් තමයි මේ software එක හැදුවේ. US වල කොයි NASA එකේ එන වැඩකාරයෝ තමයි හැදුවේ. ඒක තරම් මේකට data වැඩි. දැන් එක ඇඟිල්ලක බලන්න ඕන. එක ඇඟිල්ලක මේ නිල 10ක් තියෙනවා. මේ දැක්කද? ඉතින් ඇඟිලි වල නිල ටික දැක්කද? නිල 10ක් තියෙයි. ඉතින් හරි අමාරුයි මේ software එක හදන්න. ඒක මාර පට්ට software එකක්. ඉතින් දැන් අපි බැලුවොත් ඔයාගේ මේක තමයි ඕරා එක. මං කිව්ව නේද නෝන කෙනෙකුගේ ශරීරය ඇතුළෙන්ම එයා විනාශ කරන වයසට යවන දුකටපත් කරන ලෙඩ කරන චොර කරන මේ තියෙන්නේ මම පෙන්නන්න නිරෝගී තරුණ ළමයෙක්ගේ ඕරා එකක්. මේ තියෙන්නේ රග ක්‍රීඩකයෙකුගේ ඕරා එක අවුරුදු 25යි. කරමානුකූල මේ නිල් පාට තමයි නෝන මෝහය කියන්නේ. මොහේ කියලා දහමේ සඳහන් වෙනකොට මෝඩකම මුලාවනේ නොදන්නකම කියලා අපි කියමුකෝ. එතකොට මේ නොදන්නකම හින්දා තමයි මම කියලා හදාගෙන ඉන්නේ අපි. මම කියලා කෙනෙක් ඉන්නේ දැන් නෝනටත් ඉන්නවනේ මම වෙමි හරිද? එතකොට මටත් ඉන්නවා මම. අපි මේ මෝඩකමට හදාගත්ත මම ආරක්ෂා කිරීමේ පද්ධතිය තමයි මේ නිල් පාට. මොහේ කියලා කියනවා මේකට. එතකොට මේ මම ආරක්ෂා කිරීමේ පද්ධතියට හානියක් වෙනකොට තරහ ඇති වෙනවා. ඒක තමයි ද්වේෂයේ මේ රතු පාට. මම ආරක්ෂා කිරීමේ පද්ධතියට වාසියක් වෙනකොට සතුටු වෙනවා. ඒක තමයි මේ රාගය. රාග, ද්වේෂ, මෝහ මේ තුන වැඩ කරනකොට රාගය තමයි මොකද්ද? සෙම. ද්වේෂය තමයි පිත. මෝහය කියන්නේ වාතය. ඒතකොට වාපිත්සෙම්. වාපිත්සෙම් ශරීරය ඇතුලේ ක්‍රියාත්මක කරනකොට ඇඟ ඇතුලේ හැදෙන ටොක්සින් එකක්. අන්න ඒක තමයි අපේ හතුරා. අන්න ඒක තමයි මේ නිල් පාරට තියෙන එළියේ. එළියෙන් තුනට මේක ඇතුලට කාන්දු වෙලා නැහනේ. මේ ළමයාගේ එළියේ හිටියට ප්‍රශ්නයක් නැහැ මේ ඇතුලේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බලමු ওই නෝනාගෙත් එහෙමද කියලා. දැන් මේ වාපිස්සෙන් වැඩ කරනකොට මං කිව්වනේ ඇඟ ඇතුලේ ටොක්සින් එකක් හැදෙනවා. අපි වයසට යවන, අපි නැති නාස්ති කරන, ලෙඩ කරවන, දුකටපත් කරවන. ආන්න මේ ඔයාගේ මේ හරිය දැන් කාන්දු වෙලා තියෙන්නේ ටොක්සින් එක. මේ හරිය වගේ කාන්දු වෙලා තියෙන්නේ. මේ හරිය දැන් දැක්කද? මේ හරිය ආරක්ෂක පද්ධතිය විනාශ වෙලානේ. එතකොට කකුල් දනිස් අමාරුවක්, තුවටිය අමාරුවක්, එතකොට මේ බෙල්ලේ අමාරුවක්, උරෙස් අමාරුවක්. ඔය කොයි එකද වැඩි මේක? මේ කනක ප්‍රශ්නයක් මේ. කන් වලින් ප්‍රශ්න නැද්ද තාම? ඇස් වල මේ පැනලා තියෙන මේ එළියට පරිස්සමෙන්. ඒ කියන්නේ ඇඟ ඇතුලේ ටොක්සින් එක වැඩ කරනවා. ඒ කියන්නේ විනාශ කිරීමේ ශක්තිය දැන් ඕකට ડોක්ටර්ස්ලා කියන්නේ ඔය ප්‍රතිශක්ති කරන රෝග කියලා. ඔටෝ ඉමියුන් ඩිසීස් කියන්නේ ඔන්න ඔකට තමයි. දැන් ඔටෝ ඉමියුන් ඩිසීස් වලට අයිති වෙනවා ඩයබටික් අයිති වෙනවා. ආතරයිටිස් අයිති වෙනවා. මේ මොනවාද තයිරොක්සින් අයිති වෙනවා. ඒ ඔක්කොම බෝන වෙන රෝග තියෙන්නේ. බෝන මොකද තමන්ගේම ප්‍රතිශක්තිකරණය කියලා තමන්ගේම අවයව වලට හානි කරනවා. අන්න දැන් මේ හානි කරන තැන් තමයි මේවා ඉතින් අවුරුදු ගානක් එක දිගට හානි කරන්න ගියාම තමයි ලෙඩ මතුවෙන්නේ. දැන් ඔය වෙන ඒවෙන් MRI CT ස්කෑන් ඉකෝ වගේ දේවල් වලින් අපිට මේ ලෙඩක් අහමනේ අහුවෙන්නේ. මේක මේ ලෙඩේ එන්න ඉස්සෙල්ලා ලෙඩේ ප්‍රෙපෙයාර් කරනකොට අහුවෙනවා.
ලෙඩේ දෙන්නම් උඹට වැඩේ කියලා මේ ඇතුලේ වැඩේ දෙනවනේ. කඩාගෙන යනවනේ. කඩාගෙන යනකොට මේ වහු වෙනවා. මේක හදපු මේ ප්‍රොෆෙසර් මේ කොරට්කෝ මට කියපු කතාවක් තමයි අපි මොන විදියකට හැදුවත් අපි ළඟ බෙහෙත් නැහැ, ඔයා ළඟ බෙහෙත් තියෙනවා. ඒ කියන්නේ එයාගේ ප්‍රශ්නෙකුත් මම විසඳුවා. එයාගේම එයාටත් අහු නොවුන බඩේ ප්‍රශ්නයක් තියුණා. එයාගේ මේ ආහාර දිරවීමේ ප්‍රශ්නයක්. ඒක මම අපේ තෙල් වලින් විසඳුවා. ඊට පස්සේ එයා මට කිව්ව කතාව තමයි ඔයා අපි මේවා හොයාගත්තට නැහැ. ඔයා ළඟ තමයි බේද තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ හරි විකාර වෙන ඩුබායි වල තියෙන ලොකු ඔර සෙන්ටර් එකක්. ඒගොල්ලෝ මේ ලයිට් අල්ලලා තමයි ඔර ක්ලීන් කරන්නේ. හැබැයි වැඩේ කියන්නේ නෝනා දැන් ඔයාගේ දැන් මෙතෙන්ට මේ අපි හිතමු මේ නිල් පාට ලයිට් එක ඇල්ලුවයි කියලා. මේකට ඉන්ෆ්‍රාරෙඩ් හරි මොන හරි. ඊට පස්සේ ඕරා එක බැලුවා මේක ලස්සනට තියෙනවා. හැබැයි දවස් දෙක තුනකින් බැලුවම ආයි අර වගේ. හරිද? හැබැයි ලෙඩේ හොද වෙන්නේ නැහැ. ඕරා එක එවෙලේට ක්ලීන් කරගන්න පුළුවන්. හරිද? දැන් ඔතෙන්ට හොඳ ලයිට් දැන් වැඩි ඕනේ නැහැ. ඔයා අවුවේ හිටියොත් උදේට 8 ඉඳන් 10 වගේ වෙනකම් මේ ඕරා එක හොඳට ක්ලීන් වෙනවා. වයි නිකන් ඉඳලා බලන්න සැහැල්ලු ඇඳුමක් කියලා මේවට හොඳට ඉරෙලිය වදින්න මේ ඕරා ක්ලීන් වෙනවා. නමුත් ලෙඩ හොඳ වෙන්නේ නැහැ. නමුත් ලෙඩ හොඳ නොවුනට අර ටිකක් ලෙඩ තත්ත්වෙන් මිදෙන්න පුළුවන්. අන්න දැන් තේරෙනවද ඔයගේ ඕරා කියන්නේ මොකක්ද කියලා? හරියට අපි දිරච්ච කොටයක් දිහා බලනකොට ඒක අපිට හොයන්න පුළුවන් මා මෙතන වැඩියෙන් දීලා මෙතන අරටුව මෙතන බුල්ලු ගාලන්න ඒ වගේ අපේ කොටේ තමයි හරිද? අපේ කොටේ දැන් 40 පයින්නකොට දිරාගෙන ටෙන් ටික තමයි මේ තියෙන්නේ. දැන් හරිනේ. දැන් අර ලිහලා බලන්න ඕනේ ඒක ඔබලා බලන්න ඕනේ නැහැ. දැන් දන්නවනේ ඔයාගේ ඕරා එක කොහොමද කියලා. ඕරා කියන්නේ ශක්තිය එනර්ජි එක. එතකොට දැන් ඔයාගේ හෝමෝන ඇක්ටිවිටි එක 80%යි. ඔන්න විටමින් D උණතාවය තියෙනවා ඔයාට. විටමින් D හැදෙන්නේ මොනවාන්ද? ඉරේලියේ. විටමින් D ටිකක් ගන්න අඩු ෆාමසි එකකින් 1000 හරි 2000 හරි. මානසික ශක්තිය තියෙන 86%ක්. ඒක නම් හොඳයි. 70 ඉඳන් 80 වෙනකම් මනුස්ස ලෝකේ 80 ඉඳන් 90 වෙනකම් දිව්‍ය ලෝකේ ඔන්න. බ්‍රහ්ම උඩට ගිහිල්ලා 86ට ගිහිල්ලා ඊළඟට මං කියන්නේ දිව්‍ය ලෝකේ තුඩ ඉන්නේ. ඊළඟට 90 ඉඳන් 100 වෙනකම් බ්‍රහ්ම ලෝකේ. අන්න අරූපාවචර ගිහිල්ලා. දැන් බ්‍රහ්ම කියන තත්ත්වේ නෝන දන්නවද මොකද්ද කියලා? ධම්ම කරත්තේ දිව්‍ය ලෝක වල එක වගේ නෙමෙයි. මාර ජොලි. ආ දන්නවද මේ දැන් බ්‍රහ්ම දැන් ওই ආභසර බ්‍රහ්ම ලෝකෙනේ මෙහෙට ආවේ කට්ටිය. ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුහාඳුරු කියලා තියෙන්නේ. ඔය බ්‍රහ්ම කියන තත්ත්වේ නෝනා මේ අපේ ওই පරණ පෞරාණික මේ ලෙන් විහාරවල ওই රූප ඇඳලා තියෙනවා. ඔය මාතලේ අලු විහාරයේම ඕව කියන්න බෑ විස්තර වෙලිය ඉන්න කට්ටිය. කොහොම හරි මේ ඔය බ්‍රහ්ම කියන තත්ත්වේ ස්ත්‍රී පුරුෂ දෙකම එකට ඉන්නේ. මේ රස පෘථුවිය කනකොට තමයි දැන් ඔයාගේ අනිත් කැලල ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ. ඔයා හැබැයි උපන්දා පටන් ඔයාගේ හරි කැලල ඔයා හොයනවා. ඔයා හොයනවා නොදැනුවත් හොයන්නේ. නමුත් ඔයා හොයනවා. ආන්න දැක්ක. එතකොට මේ තියෙන්නේ ඔයාගේ බ්‍රහ්ම ඒ කියන්නේ මේ 86යි කියන්නේ දිව්‍ය ලෝකවල උඩ හරිය. දැන් ඔයා මේ තත්ත්වේ ඉන්නවා ආත්ම 100 ගාණක් වුණා. ඒයි ඔයාගේ අනිත් කැලල හවු වෙනකම්. ඒ කැලල නැතුව ඔයාලට ටැටරේ නැතුව ටේලරේ යන්න බෑ. ටේලරේ ටැටරේ දෙක එකට යන්න ඕනේ. ඊළඟට මේක ආහාර දිරවීමේ ශක්තිය 87යි. ශරීර ශක්තිය 71යි. බාහිර පරිසරවල ඔරොත්තු දීමේ ශක්තිය 64යි. ඒක මදිනේ. ඒක ඊළඟට මේක ඇවිල්ලා ඔයාගේ ගැඹුරු නිින්දෙන් ඔයාලට ලැබෙන ශක්තියක් තියෙනවා. අන්න ඒක 87යි 100ට. දැන් මේක දන්නවන්නේ තොරණ බලන්න දන්නවන්නේ. දන්නවන්නේ තොරණ බලන්න. ඊළඟට මේක ඇවිල්ලා මේ චක්‍රටි මේ චක්‍ර වලින් වන මට එක්ස්පීරියන්ස් එකෙන් දන්න ලොකුම චක්‍රය තමයි ඔයාගේ ප්‍රශ්න තියෙන්නේ. ඔයාගේ ලොකුම චක්‍රය තමයි බෙල්ල. උරේ සමහරව බෙල්ල හැමරුවක් තියෙනවා. දෙක චක්‍රේ වැල්මට මේ කිය ජූල් 6.4 මේ. බෙල්ල හැමර උරේ සමහරව තියෙනවා එක්කද. ඒකද ඔයාගේ දැවෙන ප්‍රශ්නකට තියෙන්නේ. ඊළඟට තුනටිය අමාරු කොහොමද? තුනටිය එච්චරම නෑ. තුනටිය පොඩ්ඩක් ඇඟිලි හිවි ගැටිලි අතේ අමාරු. මෙතනින් එන කේස් එක තියෙනවා. ඔයාගේ මූලාධාර චක්‍රය 5.9යි. ඒ කියන්නේ තුනටිය සිට පාදාන්තය දක්වා. උදරයේ පහළ කොටස ස්වාධිෂ්ඨාන චක්‍රය 4.8යි. උදරයේ ඉහළ කොටස මණිපූර් චක්‍රය 5.6යි. හදවත පෙනහල්ල අනාහත චක්‍රය 6.1යි. මේක ඇවිල්ලා 6.4යි උගුර සොරනාල ශ්වසනාල. ඉස්සරවා වැඩියෙන් කතා බහ කළා මොනවාද එහෙම රැකියාවද කරේ ටීචින් වගේ මොනවාද කරේ නෑ. ගෙදර ටීචින් තමයි ඔක්කොම නේ ළමයින්ට කෑ ඉන්නේ නැති. එතකොට ඉතින් උගුර සවුත් වෙනවා. දරුවෝ ගෙදර කිල්ල. බබලද්ද. එහෙනම් කාටද දන්නේ කෑ ගැහුවේ මෙච්චර උගුර සවුත්. ඊළඟ මේක ඇවිල්ලා අජ්ජන තර්ඩ්ඩයි එක 4.3. ඒ ණයකාරයෝ නැහැනේ බබල නැහැ කියන්නේ. ණයකාරයෝ නැති එකත් හොඳයි.
ඔය ණය වෙලා නැහැ කට්ටියට. බබාලා කියන්නේ ණයකාරයෝ පොලි මුදල් වල. ණය අරන් යනවා. උන් ණය අරන් යනවා අපිට. සමහර බබාලා ඉඳන් කට්ටිය දුක් විඳිනවනේ. දරුවෝ සලකන්නේ කීකී කේන්ද්‍රික ගා ඉන්න වාට ඒ අතින් නැහැ නේ හොඳයිනේ. එතකොට මේක ඇවිල්ලා සහස්‍ර චක්‍රේ 5.2යි. මොලේ සී කල්පනාව 100. එතකොට අපි ඊළඟ ස්ටෙප් එකට යන් ඔයාගේ ස්ට්‍රෙස් එක 2.5යි 3යි. එනර්ජි එක මේ ගන්න තියෙන හොඳ ආතතිය. එනර්ජි එකත් හොඳයි 52කට තියෙන මේ ඕගන් බැලන්ස් එකත් හොඳයි. මේ ඔයාගේ උපේක්ෂාව 63ට තියෙනවා. ඒගොල්ලෝ කියන 50 ඉඳන් 100ට තියෙනවා 100ට තියෙනවා හොඳයි. ඉතින් පොඩ්ඩක් මල පයින්නවා ඇති නේද? මේක ඇවිල්ලා. ඔව් මේක ඇවිල්ලා ඔයාගේ මොකද්ද මේ රිසර්ව් එනර්ජි එක. ඒකත් තියෙනවා 81කට. ඒකත් හොඳයි. අර ස්ටොක් ශක්තිය කියන්නේ ගබඩා කරපු ශක්තිය. ඒක තියෙන. ඒක ඉතින් ඕන වෙනවනේ Tamanට ලෙඩක් දුකක් හැදුන වෙලාවක. තමගේ ගබඩා ශක්තිය ඒ කියන්නේ ප්‍රතිශක්ති කරන්නේත් එක්ක මේක යනවා ටෙලි වෙනවා. මේ තියෙන ඔයගේ මේ තයිරොයිඩ් වල ප්‍රශ්න එහෙම එන්න ඉඩ තියෙනවා. තයිරොක්සින් කොහොමද? දැනට නෑ තයිරොයිඩ් ප්‍රශ්න එන්න ඉඩ තියෙන ඉස්සර. මොකද මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ටිකක් පොඩි ඉදිවීමකට ලක් වෙලා තියෙන්නේ මේ. මේක එක හෘද වාහිනී පද්ධතිය දෙක හත්. මේ කොළපාට කලාපේ තියෙනවා නම් හොඳයි. මේ පහට වගේ තියෙනවා නම් ඊට හොඳයි. පහ පයින්න හොඳ නෑ. මේ එක හෘද වාහිනී පද්ධතිය දෙකද පැනලා. ඒ කියන්නේ පොඩි කොලෙස්ටරෝල් ගතියක් තියෙනවා. කොලෙස්ටරෝල් බෙහෙත් බොනවා. ඔය දැක්කද ඒක තියෙන. ඊළඟට දෙක හදවත. හදවත නම් ඒ ගානට තියෙනවා. තුන මහා අන්ත්‍රය. ඒක පොඩ්ඩක් අඩුයි. ආහාර දිරවීමේ අඩුවක් තියෙනවා ඔයගේ. ඔය ආහාර දිරවන අඩු වෙනකොට භාගයට දිරවපු ආහාර ශරීරගත වුණාම තමයි ලෙඩ දාන්නේ. ආතරයිටිස් වගේ හන්දිපත් වේදනා තියෙනවද කකුල් වල එහෙම. ඒක තමයි. ඊළඟට හතර අග්න්‍යාංශේ පහ අපමාව අන්න ෆැටි liver ටිකකුත් තියෙනවා. ඔව් තියෙනවා. ඔව් 6 පිටුටි ග්‍රන්ථිය 7 තයිරොයිඩ් ග්‍රන්ථිය. මේ දැක්කද මේ තයිරොයිඩ් ග්‍රන්ථිය? මේ උඩට ගිහිල්ලා තියෙන මේ. තයිරොක්සින් නෝමල් ඇති. නමුත් තයිරොයිඩ් ග්‍රන්ථිය පොඩ්ඩක් එයා මේ ඒ කියන්නේ දුර්වලතා මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔයා ගිහලා හෙට ගිහලා තයිරොක්සින් චෙක් කළාට නෝමල්. නමුත් තව අවුරුදු ගානකින් ඒ කියන්නේ මේ ඕරා බලන්නේ ඔය ඇමරිකන් කාරයෝ තව දැන් ඔයා කවදා හරි හිතන්න ඔයාට කවදා හරි ලෙඩ දාන්න වගේ බෙල්ල. හරිද? දැන්ටත් බෙල්ල පිටිපස්සේ ලෙඩේ තියෙනවානේ. ඉස්සරහත් ලෙඩේ දානවා කවදා හරි දවසක. අන්න ඒක හිතා ගන්නවා. ඊළඟ මේ 11 තියෙනවා උඩ ගිහිල්ලා මේ. 11 කුඳු ඇට පෙළ ලම්බ කලාප මැද හරිය. 13 නම් කොක්සිස්. කොක්සිස් කියන්නේ මේ අපි කියන්නේ මේ මෙන්න මෙතන. මෙන්න මේ වලි ගැටේ මෙන්න මේ හරිය. අන්න ඒ හරිය. එතන තියෙන ලෝ බෑක් පේන් එකක් තියෙනවද? මෙතන. හරි. මෙන්න මේ හරිය තියෙනවා. ඔය ඉතින් මෙන්න මේ හරිය තමයි. ඔව්. එතකොට ඒක ඊළඟට මේ 13ත් ඒක මේ 17 උඩ ගිල තියෙන ගොඩක් මේ 17 උගුර සොරනාල සසනාල අර චක්‍රය ලොකු වෙලා තියෙන්නේ. දැක්කද? ඒක තමයි ලොකු වෙලා තියෙන්නේ. ඒකෙන් ඔය රැට ඔය ස්ලීප් ඇප්නියා වගේ අහලා තියෙනවා ස්ලීප් ඇප්නියා කියලා ලෙඩක්. අහලා නැතුව ඇදිනේ. ස්ලීප් ඇප්නියා. මේ දෙන්නේ. ඔය නිදාගත්තාම මෙන්න මෙහෙම හොඳට ශ්වසනය වැඩ කරන්න ඕන. සමහරවිට පොඩි දිවක් තියෙන ඒක මෙතන එල්ල තද වෙනවා. එතකොට ශ්වසන පද්ධතිය හිර වෙනවා. මේක තමයි ස්ලීප් ඇප්නියා කියන්නේ. මේ නෝමල්. එතකොට සමහර අය මෙන්න මේ මැෂින් දාගෙන නිදා ගන්නවා. ආයතන තද වෙනවා. තද වෙන හින්දා මෙතන තද හින්දා එහෙම හුස්ම මැෂින් එකක් තියෙන එක දාන්න. ඒක වල ටිකක් තියෙනවලු. 19ත් ඒකම තමයි මේ ශ්වසන පද්ධතිය. 17ත් ශ්වසන මස්තිෂ්ක කලාප බාහිගේ. ඕක අහමනවන උදේට පොඩි කැරකෙවිල්ලක් එහෙම එන්නට දිනවා දැන්ට නෑනේ. උදේට නැගිට්ටාම නිකන් ඇඳෙන්නේ හතර වටේට කැරගෙනවා වගේ එහෙම වෙන්න ඉඩ තියෙනවා නේ. තව මේ ගානට වගේ අඩුනොත් තමයි ඒක වෙන්නේ. හරිද? දැන් ඕන හැව නේද ලෙඩ ඔක්කොම කියන්න පුළුවන්. ඔන්න දැන් තියෙන ටික කිව්වා. මේ තියෙන තව තියෙනවා. මේ තියෙන වගේ පෙනහල්ල. මේක 100ට තියෙනවා නම් හොඳයි බැලන්ස් එක. තියෙන ඉතුරු වෙලා තියෙන ශක්තිය. මේ පැත්ත වැය කරන ශක්තිය 4යි 6යි අතර දිනනවා මෙයා නෝමල් කියලා වැටෙනවා. දැන් පෙනහල්ල මේ පැත්තත් 72කට අඩු වෙලා මේ පැත්ත 6 පැනලා. දෙකද මේ හයි කියලා වැටෙන පෙනහල්ල පොඩි අර්බුදයක් එක්ක යන්නේ. ඒ කියන්නේ සෙම් පහුගිය කාලේ මොන හරි හැදුනා දේම වෛරස්. එතකොට මේ තියෙන වාගේ මහා බඩවැල 86. එයා නෝමල්. මේ 4යි 6යි අතරනේ මේ නෝමල්. මේක ස්ටමක් එක. ආමාශය එක නෝමල්. මේක ස්ප්ලීන් එක ඒකත් නෝමල්. හાર્ට් එක නෝමල්. 84යි පොඩි කොලෙස්ටරෝල් ගතියක් තියෙනවා. කුඩාන්ත්‍රය 87යි බ්ලැඩර් එක 91යි මුත්‍රාශය. කිඩ්නි වකුගඩුස් කී 96 එක හොඳයි. පෙරියකාඩියම් මසල් එක හાર્ට් මසල් එක ඒකත් හොඳයි නෝමල්. පිත්තාශය 96යි නෝමල්. liver එක පැටි liver. පැටි liver දින 75ට ඇවිල්ලා
ඊළඟට මේ තියෙන්නේ අන්තිමට එන සමරිය. මේ තියෙන වාගේ හිස ඇතුලේ තියෙන ආම්පන්න ටික. ඇස් කන්නාස් හකුදත් මහ මොලේට යන නහර හයිපතැලමස් එපිපයින්ස් පිටියුටරි ග්‍රන්ථි. පිටියුටරි ග්‍රන්ථි 71යි. එතකොට ඔයාගේ මේ බෙල්ලේ ඉඳන් එන තුනටි අමාරුවක් එහෙම ඉන්න ඉඩ තියෙනවා. හොඳේ. හයිපතැලමස් කියන්නේ මොලේ කොටසක් නේ. ඒකේ හෝමෝනනේ හදන්නේ. මේක නම් මහ මොලේ. මහ මොලය. ඒකත් පොඩ්ඩක් අඩු මං කිව්වා අර කැරකවිලි එහෙම ඉන්න ඉඩ තියෙනවා කියලා. පහයි අඩු වෙලා තියෙනවා. ඔක 10ක් 15ක් අඩු වුණොත් තමයි ඔක වෙන්නේ. එතකොට මේ තියෙන ඔයාගේ පපුව ඇතුලේ තියෙන හෘද වාහිනී පද්ධතිය අදවත මස්තිෂ්ක ධමනි කිරිටක ධමනි. එතකොට හෘද වාහිනී පද්ධතිය 89යි. හાર્ට් එක 84. මම පපුවේ ගන්න දෙලක් දෙන්න මොකද මේ ඔළුවේ ගන්න මේකත් ඔළුවේ ගන්නත් පුළුවන් ඒකම. මොකද මේ පොඩි බ්ලොක්ස් තියෙනවා. හොඳ ඒවා ඔක්කොම දීවලා යන බින්දු දෙකක් ගහම ඇති. ගෑස්ට්‍රයිටිස් කොහොමද? මේ උගුරෙත් ගන්න ඒක මොකද දන්නවද මේ උගුර මේ ඔයාගේ ශ්වසන පද්ධතිය. අන්න ශ්වසන පද්ධතිය හිර ගතියක් තියෙනවා. එතකොට ඒක රැට නින්දේදී හුස්ම හිර වෙනකොට තමයි මොලේ ටික ටික ඩැමේජ් වෙන්න බලන්නේ. ඒක තමයි මේ මෙතන කියලා තියෙන්නේ. ඒක මෙතන හුස්ම අඩු වෙනකොට තමයි මේ ලෙඩ නෝන එකට එකක් දඟලක පුරුක් වගේ. කොහෙන් එළුවත් හෙල්ලෙනවා. දැක්කද? මෙයා නිසා තමයි මෙයා ගිල්ලා තියෙන්නේ. අන්න දැක්කද? මොලේ වැඩි වෙලා ඉන්නේ ඉවසගෙන. මොලේ තමයි මේ අපේ ශරීරයේ තියෙන ගණන්ම අවයව. විනාඩි 2ක් ඔක්සිජන් හම්බුනේ නැත්නම් සාධාරණ වැඩ නවත්තනවා. එතකොට තමයි දැන් ওই අංශභාගය කියන්නේ නෝන ඔන්න ඔය අධිකු තමයි. දැන් ඔය මොලේට හරියට රුධිර ගමනාගමනේ ඔක්සිජන් නැති වුණාම තමයි ලේකට තියදී. දැක්කද? මේ ලෙඩ සකස් වෙන එක මේකේ දක්ෂ පළපුරුදු ඕරා බලන කෙනෙකුට කියන්න පුළුවන්. දැන් මම ඕරා 70000 මගේ ලොකු කම නෙමෙයි මට ඇති ලොකු කම නැහැ. හැබැයි මම ඕරා 70000ක් විතර බලලා තියෙන කෙනෙක්. එහෙනම් මට මේ සකස් වෙන විදිය කියන්න පුළුවන්. තව අවුරුදු 5-10ක් යනකොට ඒ වගේ ඒවා එන්න ඉඩ තියෙනවා. නිතරම ඔයා ලේ තුනී කරන කෑම කන්න. ලේ ගල් කරන කෑම කන්න එපා. නිතරම ලේ තුනී කරන කෑම තමයි කන්න ඕන. වතුර හොඳට බොන්න විජලනේ තියාගන්න එපා. ඒ වගේට කැඳ වර්ග ඒ වගේ බොන්න. ඒ ළඟට දැන් මම දෙන්නම් පපුවේ ඔළුවේ ගන්න දෙලා ඒකට අය කැටිති ඔක්කොම ගලවලා යනවා. මේ බෙල්ලේ ගන්න ඕන අනිවාර්යෙන් ඈ. ඊළඟට දැන් මොකද හුස්ම ඔක්සිජන් බෙල්ල හිර වෙනකොට ඔක්සිජන් හිර වෙනවනේ. ඔක්සිජන් හිර වෙනකොට ලේවල ඝනත්වය වැඩි වෙනවා. ඒ මොලේ පරිස්සම් කරන්න ඒක කරන්නේ ඔටෝමැටික්. ඊළඟට මේ තියෙන ඔයාගේ හෝමෝන හදන ග්‍රන්ථි සෙට් එක. හයිපතැලමස් එපිෆයින්ස් පිටියුටරි තයිරොයිඩ් පැන්ක්‍රියස් ඇඩ්‍රිනල් ස්ප්ලීන් හතක් තියෙනවා ඔයාගේ ඩ්‍රයිවර්ලා. ඔයාව පදවන ඩ්‍රයිවර්ලා. ඔයාට සතුට දුක ආස කරන දේවල් තීරණය වෙන්නේ මෙන්න මේ අයගෙන් තමයි. සමහර අයට දූරියෙන් පෙන්වන්න බෑ. සමහර අයට දූරියෙන් හරි ආසයි වෙන්නේ මේගොල්ලන්ගෙන් තමයි. නැතුව මේ වෙන දෙයක් නෙමෙයි මේගොල්ලන් මේ හදන හෝමෝන වලින් තමයි. සමහර අයට ඉතින් හැම දෙයකම හරි පෙරේතයිනේ. ඒ හෝමෝන වැඩියෙන් හදනකොට. එතකොට ඒ වගේ. මේ තියෙන වාගේ ස්පයිනල් කෝඩ් එක. ඔකේ. ආගේ මේ සැක්‍රම් කොක්සිස් මේ මැද ඉඳන්ම මේ ලම්බයික මේ මැද හරිය. මැද හරිය ඉඳන්ම පහළට දුර්වලයි කියනවා. ඕව හිට් වෙනවා ඒක. ඒ ඕව හිට් වෙන්නේ මේ ඩයිජෙස්ට් සිස්ටම් එකේ මේ බඩේ උෂ්ණයක් තියෙනවා. මේ උෂ්ණේ බඩේ උෂ්ණය තමයි වාගේ පිටකොන්ද රත් වෙන්නේ. අන්න කියනවා. දැක්කද? දැන් මෙතන ඔක්සිජන් අඩු වෙනකොට තමයි මොලේ පිස්සු කෙලින්න පටන් ගන්නෙ. මෙතන බඩේ රත් වීමට තමයි කොන්ද යන්නේ. දැක්කද? ලෙඩ දෙකක් නිර්මාණය වෙන විදිය ලස්සනට වැටෙනවා. ඊට පස්සේ මේ තියෙන මුත්‍රා පද්ධතිය, මේ නර්ව් සිස්ටම් ස්නායු පද්ධතිය, මේ ප්‍රතිශක්තික. ඔය අපේ ප්‍රතිශක්තිකරණයම තමයි නෝන අපිට විරුද්ධව වැඩ කරන්නේ. මම වාට අර කළු ගතියක් පෙන්වුව නේද ඕරා එකේ. මේ ඩැමේජ් වෙන මේ අපේ ප්‍රතිශක්තිකරණයම තමයි මේ ගිහිල්ලා වැඩේ දෙන්නේ අපිට. මේ ප්‍රදේශයට. එතකොට ඔයාගේ මේ තයිරොයිඩ් ග්‍රන්ථියට ප්‍රතිශක්තිකරණය ගහන්න පටන් ගන්න තියෙනවා. ඔකට දොස්තරල ස්ටෙරොයිඩ් වගේ බෙහෙත් වර්ග දෙන්නේ. පෙනිසිලොන් යන්න ඒවා දෙන්නේ ඒවට තමයි. එතකොට දැන් මෙතනින් ඉවරයි මේකට ඉමුනිටි සිස්ටම් එක පොඩ්ඩක් මදි. නර්ව් සිස්ටම් එකත් පොඩ්ඩක් මදි. ස්නායු පද්ධතිය ප්‍රතිශක්තිකරණය. ඊළඟට මේ තියෙන වාගේ කොන්දේ මෙන්න මෙතන ඔයාගේ ඕවර්හිට් එකක් යනවලු C5 එක ඊළඟට C7 එක T3 එක ඊළඟට සැක්‍රම් කොක්සිස් ඔන්න ඔය ටික තමයි. ඉතින් කොන්දනාලට. එතන ඉවරයි. මෙන්න මේ පිටවක් හාතවාරේ උඳ පීලි මෙන්න මේ කැඳ එක බොන්න. ඒකෙන් තමයි ටක් ගාලා නහරනවන පණ ගහලා එන්නේ. දැන් දැක්කද වෙනස? ඔක උදේවස කරන් දැන් ওই કૃතිමව තමයි නහරේ පණ ගැහුවේ. උදේවස ගානකොට මාස දෙක තුනක් ඊට පස්සේ නහරේ ස්වයංක්‍රීයවම ශක්තිමත් වෙනවා. එතකන් ගන්න. එතකොට කකුල ඉස්සුනහම කාට්ලේජ් හැදෙන්න ස්පේස් එක එනවා. දැන් කකුල මෙහෙම රොටිය වගේ තැලෙනකොට අරයට හැදෙන්න බෑනේ. මෙහෙම ඉස්සෙනකොට හැදෙන්න වෙලාව තියෙනවා යාට. එන්න එක තමයි දැන් වෙන්න ඕනේ. එතකොට අරයට ටික ටික හැදෙනවා මහති.